Wayambadenu සඳරැස් කිරණ යට බුදුරැස් විහිදුවන දිවමන් බුදුන් නෙත්මානි මවාලන භවදුක් තිමිර පාටනි තැතින් දවාලන රන්වැලි සෑය නාමදිමිදාන නමාගෙන තෙරුවන් සරණයි සියලුම දෙනාට. අද අපි මෙම වීඩියෝ තුලින් කතා කරන්නේ මිනිස් දිව්‍ය නාගයන් තුන් ලෝකයක්ම වන්දනාමාන කරන සහ අපගේ උතුම් වූ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින උතුම් වූ රුවන්වැලි මහා සෑය පිළිබඳවයි. අප කාටත් රුවන්වැලි මහා සෑය චෛත්‍යයක් ලෙස පෙනුනට මේ නිර්මාණය වෙලා තිබෙන්නේ රාජ එර්දිය, දේව එර්දිය, උතුම් වූ මහරහතන් වහන්සේලාගේ අදිෂ්ඨාන ප්‍රාතිහාර්ය සහ උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානය යන සියල්ලම කැටි කරගෙනයි. මුලින්ම රුවන්වැලි මහා සෑය ඉදි කරන්න අදහසක් පහළ වුණේ දේවානම්පියතිස්ස රජතුමාට. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ එම ක්‍රියාව වැළැක්වුවා. රුවන්වැලි මහා සෑය ඉදි කිරීමට දේවානම්පියතිස්ස රජතුමාට උරුමයක් නැති බවත්, දේවානම්පියතිස්ස රජතුමාට අනාගතයේදී දුටුගැමුණු නමින් මුණුපුරෙකු ඉපදෙන බවත්, එම මුණුපුරා විසින් රුවන්වැලි මහා සෑය ඉදි කරන බවත් මිහිඳු මහරහතන් වහන්සේ එදා දේවානම්පියතිස්ස රජතුමාට වටහලා දුන්නා. ඉතින් පසු කාලෙක මේ රුවන්වැලි මහා සෑය ඉදි කරන්නේ කොහොමද කියලා දුටුගැමුණු රජතුමා කල්පනා කර කර ඉන්නකොට රජතුමාගේ අසිපතට අරක් අරගෙන හිටපු දේවතාවා ගිහින් සක්‍ර දෙවියන්ට මේ බව කියනවා. එතකොට සක්‍ර දෙවියන් දේව සභාව කැඳවලා විශ්වකර්ම දෙවියන්ට කියනවා මේ රුවන්වැලි මහා සෑය ඉදි කරන්නට අවශ්‍ය ගඩොල්, රන්, මුතු ආභරණ සියල්ලම සපයා දෙන ලෙස. ඒ අනුව විශ්වකර්ම දෙවියන් විසින් අනුරාධපුරයෙන් ඈත වනාන්තරයක මේ රුවන්වැලි මහා සෑයට අවශ්‍ය ගඩොල් මැව්වා. මේ උතුම් මහා සෑයේ සියලුම වැඩ කටයුතු සැලසුම් කරලා තිබ්බේ ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ විසින්. ඒ වගේම සිද්ධාර්ථ මහරහතන් වහන්සේ මේ සෑය ඉදිකිරීමට යෝජිත ස්ථානයේ පැදකුණු කරලා සීමාව ලකුණු කරා. මහා එර්දි බල සම්පන්න සෝනුත්තර මහරහතන් වහන්සේ එර්දි ප්‍රාතිහාරයෙන් නාගලෝකයට වඩමවලා එතෙක් නාගයන් විසින් වන්දනාමානයට ලක් කරපු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ තැන්පත් කිරීම සඳහා වැඩමවනු ලැබුවා. මේ රුවන්වැලි මහා සෑය ඉදි කරන අවස්ථාවේදී මාර බලපෑම් ඇති නොවීමට ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ විසින් එර්දි ප්‍රාතිහාරයෙන් මුළු සක්වලම ආවරණය වෙන පරිදි ලෝහ ආවරණයක් මැවූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. එක්තරා දවසක මිහිඳු මහරහතන් වහන්සේ මේ රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට නියමිත ස්ථානයේ ගසක් යට විවේකීව වැඩ සිටිනවා. මේ අවස්ථාවේදී දේවානම්පියතිස්ස රජතුමා විසින් මිහිඳු මහරහතන් වහන්සේට සපුමල් වට්ටියක් පූජා කරනවා. ඒ වෙලාවේදී මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට නැවත එම සපුමල් වට්ටිය ලබා දී රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට නියමිත ස්ථානයේදී එම මල් අතුරන ලෙස උපදෙස් ලබා දුන්නා. එම උපදෙස් අනුව රජතුමා මල් අතුරන විට පොළොව කම්පාවට ලක් වුණා. රජතුමා මේ සිදුවුණු සිද්ධියට බිය වෙලා මිහිඳු මහරහතන් වහන්සේගෙන් මේ පිළිබඳව අහනවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම උත්තර දුන්නා. රජතුමනි, ඔබ ඔය මල් අතුරපු ස්ථානයේ කකුසඳ බුදුරජාණන් වහන්සේ 40000ක් මහරහතන් වහන්සේලා සමග සමාපatti සුවයෙන් වැඩ සිටියා. ඒ වගේම
කෝණාගම බුදුරජාණන් වහන්සේ 30000ක් මහරහතන් වහන්සේලා සමග සමාපatti සුවයෙන් වැඩ සිටියා. ඒ වගේම කාශ්‍යප මහරහතන් වහන්සේ 20000ක් මහරහතන් වහන්සේලා සමග සමාපatti සුවයෙන් වැඩ සිටියා. අවසාන වශයෙන් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග සමාපatti සුවයෙන් වැඩ සිටියා. එම නිසා තමයි පොළව කම්පාවට පත් උනේ කියලා. ඒ අවස්ථාවේ රජතුමාගේ සිත පැහැදිලා මේ රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට උපදෙස් ලබා දෙන මෙන් මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ කියා සිටියේ දේවානම්පියතිස්ස රජතුමාට මෙහි උරුමයක් නැති බවත් අනාගතයේදී මුණුපුරකු වී ඉපදෙන දුටුගැමුණු රජතුමා මේ ඉදිකරන බවත්. ඉන්පසු රජතුමා මාගේ මුණුපුරෙක් මේ සෑය සාදනවා කියන්නේ මා සෑදුවා හා සමානයි කියා හිත පහදගෙන මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර කර මේ සෑය වෙනුවෙන් මං කුමක් කළ යුතුයි මට කළ යුතු දේ පවසන ලෙස මිහිඳු මහරහතන් වහන්සේගෙන් විමසා සිටියා. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ උපදෙස් ලබා දුන්නා මේ සියලු විස්තර රන්පතක සහ සෙල්ලිපියක ලියා සුරක්ෂිතව තබන විදිහට. එවිට අනාගතයේදී දුටුගැමුණු රජතුමා ඒවා සොයාගෙන මෙම සෑය ඉදිකරන බවයි මිහිඳු මහරහතන් වහන්සේ පැවසුවේ. රජතුමා විසින් ලියන ලද සෙල්ලිපිය අදටත් රුවන්වැලි මහා සෑයේ උතුරු දොරටුව අභියස තැන්පත් කර තිබෙනවා. අද වීඩියෝ එකෙන් ගෙනාවේ ස්වර්ණමාලි මහා චෛත්‍යයේ ඉතිහාසයෙන් බිඳක් පමණයි. සියලුම විස්තර එකම වීඩියෝ එකකින් සාදලා නිම කරන්න බෑ. ඒ කියන්නේ ඊතරම්ම ඉතිහාස පුවතක් මේ චෛත්‍ය පිළිබඳව පවතිනවා. ඉතින් ධර්ම දානයක් විදිහට මේ වීඩියෝ එක ඔබේ මිතුරන්ට ෂෙයා කරන්න. ඒ වගේම ඉදිරියට ඕනේ මොකක් සම්බන්ධවද කියලා ඔබේ අදහසක් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. ඉදිරියේදී එම වීඩියෝ ලබා දීමට බලාපොරොත්තු වෙනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. රන්වැලි සෑය නාම දීමියත් මුදුන් බැඳ